ඔයා ගන්නවා අලුතෙන්ම ස්මාර්ට්ෆෝන් එක. ඔයා මේ ස්මාර්ට්ෆෝන් එක අරගෙන අවුරුද්දක් විතර පාවිච්චි කරගෙන යනවා. ඊට පස්සේ ඔයා මේ ස්මාර්ට්ෆෝන් එකට දානවා මෙමරි චිප් එක. ඒ කියන්නේ මයික්‍රෝ චිප් එක. ඉතින් ඔයා මේ මයික්‍රෝ චිප් එක දාන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ බෑක් කවර් එක ගලවනවා. ඔයාට මේ බෑක් කවර් එක ගලවපුවාම ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ හවුසින් එකේ ඔයාට දැක ගන්න පුළුවන් වෙනවා සම්පූර්ණයෙන්ම ජරා වෙලා තියෙන හවුසින් එකක්. ඉතින් වෙනද වගේම අදත් අලුත් වීඩියෝ එකක් එක්ක ඔයාව ඉතාම සාදරයෙන් පිළිගන්නවා රැපියා විසාන් මගේ YouTube channel එකට. ඉතින් මේ channel එකේ ඔයාට මෙන්න මේ වගේ තාක්ෂණික වීඩියෝස් තමයි බලන්න. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. bell notification එක click කරලා all දාලා තියාගත්තොත් මම වීඩියෝ එකක් දාව ගමන් ඔයාට notification එක ඔයා ළඟටම ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් වැඩි කතාවක් නැතුව අපි යමු අපේ කතාවට. ඉතින් guys ස්මාර්ට්ෆෝන් එකක් අලුතෙන් ගත්තොත් හරි එහෙම නැත්නම් ඔයා දැනට පාවිච්චි කරන ස්මාර්ට්ෆෝන් එක හරි අවම වශයෙන් සතියකට පාරක්වත් ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන බෑක් කවර් එක ඒ කියන්නේ හවුසින් එක ආරක්ෂා වෙන්න දාලා තියෙන බෑක් කවර් එක ගලවලා ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ හවුසින් එක නැත්නම් බෑක් කවර් එකේ හවුසින් එක සහ ඒ ධාරේ ඒ වටේ ටික හොඳට පිරිසිදු කරගන්න ඕන. එහෙම පිරිසිදු කරගත්තේ නැති වුණාම මම අර කලින් කිව්වා වගේ ඒකේ තියෙන කුණු එහෙම නැත්නම් දූවිලි ජරාවල් බැඳිලා මේ හවුසින් එක සම්පූර්ණ සවුත් වෙන්න පුළුවන්. අර දීර්ඝ කාලීනව මේක එක දිගටම දාලා තිබුණා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා සතියකට එකපාරක් හරි මෙන්න මේ වැඩේ කරන්න. එතකොට හවුසින් එක ඔයාගේ නාස්තිවීමකට ලක් වෙන්නේ. ඉතින් අපි බලමු ඒක කොහොමද කරගන්නේ කියලා. ඉතින් මේ වැඩේට ඔයාලා ඉස්සෙල්ලාම ගන්න ඕන මෙන්න මේ වගේ බෝල් රෙදි කෑල්ලක් සිල්ක් ඒවා වගේ ගන්න එපා. මොකද ඒකෙන් හවුසින් එක සීරෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම කපු හෝ බෝල් රෙදි කෑල්ලක් ගන්න. ඉතින් ඉස්සෙල්ලාම මේ ෆෝන් එක අරගෙන එක පැත්තකින් කියන්නේ දැන් රෙදි කෑල්ල මෙන්න මෙහෙම තියනවා නම් බලන්න රෙදි කෑල්ල මෙන්න මෙහෙම තියනවා නම් මෙන්න මේ සයිඩ් එකේ වගේ ඔය ඉස්සෙල්ලාම ඒක තමයි ෆෝන් එකේ හවුසින් එක මෙන්න මේ ආකාරයට සාමාන්‍ය විදියට ෆෝන් එකේ හවුසින් එක මෙන්න මෙහෙම හොඳට වටේ දාර මැද හොඳට පීද ගන්න. ඊට පස්සේ guys ඔයාලා ගන්න ඕන ඇල්කෝ බෑග්ස් මෙන්න මේ වගේ ඇල්කෝ බෑග්ස් ඒවා ෆෝන් ෂොප් වල තියෙනවා මිලදී ගන්න පුළුවන්. මේ වගේ ඒක ඇල්කෝ බෑග්ස් ගන්න. සර්ජිකල් ඇල්කෝ බෑග්ස් සහ සර්ජිකල් යූස් කරන්න යන්න එපා මේ වැඩේට. මොකද ඒක සර වැඩි වුණොත් වගේ හවුසින් එක ඩැමේජ් වෙන්න පුළුවන් නිසා පුළුන් කැලේ සර්ජිකල් දාලා වගේ මේක යූස් මේ වැඩේ කරන්න එපා. අනිවාර්යයෙන්ම ෆෝන් ෂොප් වල තියෙනවා ඇල්කෝ බෑග්ස් එකක් අනිවාර්යෙන් අරගෙන මේක අරගෙන මෙන්න මේ හවුසින් එක මැද මෙතන ඉඳලා මට සාම්පල් එක ගන්න මේකේ ඉන්නේ පෙන්නන්න. ඔයාලා මෙන්න මේ හවුසින් එකේ මැදින් මෙන්න මේ රවුමට මේ රවුම කියන්නේ මෙතන මැද ඉඳලා පිටතට වෙන්න මෙහෙම වටේට මේවා කරලා ඒ කියන්නේ මැද තියෙන කුණු ටික පිටතට යන්න මෙන්න මේක වටේට මේවා කරලා හොඳින් මේ සම්පූර්ණ කවර් එක පීදගෙන ඊට පස්සේ මෙන්න මේ දාර තියෙනවනේ මෙන්න මේ දාර මෙන්න මේ ආකාරයට මෙහෙම කරලා පීද ගන්න. අල්කෝ බෑග් එක උනත් මෙන්න මේ බටන්ස් වලට එතකොට මෙන්න මේ ස්පීකර්ස් වලට මෙන්න මේ කැමරාවට පීද ගන්න යන්න එපා. මොකද ස්පීකර්ස් ඇතුළට ඔයාට මෙහෙම තද කරද්දී මේ කාන්දු වෙලා ස්පීකර් එකට යන්න පුළුවන්. එතකොට ස්පීකර් එක ඩැමේජ් වෙන්න පුළුවන්. සහ මෙන්න මේ කැම් එකත් පීද ගන්න එපා අල්කෝ බෑග් එකේ. මොකද ලෙන්ස් එක කැම් එකේ ලෙන්ස් එක ඩැමේජ් වෙලා ෆොටෝස් වල සහ ඒ වීඩියෝස් වල ක්වොලිටි අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ දෙක කරන්නේ නැතුව මෙතනින් ආයෙත් මම කියනවා මේ මෙතනින් මැදින් පටන් අරගෙන මෙන්න මේ වටේට මේ පෘෂ්ඨයේ සම්පූර්ණ කුණු ටික මෙන්න මේ ඉවත් වෙන පැත්තට මේකේ පීත ගන්න. ඒ කියන්නේ
මෙතන තියෙන මැද තියෙන කුණු ටික මෙන්න මේ වටේට යවන්න. ඊට පස්සේ මෙන්න මේ ධාරේ තියෙන කුණු ටික ඇල්කෝ පෑඩ් එකේ සම්පූර්ණයෙන් පීදගෙන ඉවත් කරගන්න. ඉතින් guys මම අර ඉස්සෙල්ලා ඇල්කෝ පෑඩ් වලින් මේ ෆෝන් එකේ කැම් එක සහ මෙන්න මේ ස්පීකර්ස් ඒතකොට මෙන්න මේ බටන්ස් පීදගත්තේ නැහැනේ. ඉතින් ඔයා කරන්න ඕන ඊට පස්සේ ඔයාගේ මෙන්න මේ රෙදි කැල්ල අරගෙන අර ඉස්සෙල්ලාම ෆෝන් එක පීදුණු පැත්ත නෙමෙයි අනිත් පැත්ත අරගෙන මෙන්න අනිත් පැත්ත මෙන්න මේ කොනක් අරගෙන මෙන්න මේ විදිහට සම්පූර්ණ කැම් එක එතකොට ස්පීකර්ස් සහ මෙන්න මේ බටන්ස් හොඳට පීද ගන්න ඕනේ. ඉතින් මේ වැඩේට ඔයාට මෙන්න මේ වගේ රෙදි කැලි දෙකක් පාවිච්චි කරන්න පුළුවන් වඩා හොඳයි. ඉතින් එහෙම අපහසු වෙන නිසා තමයි මම එකම රෙදි කැල්ල මෙන්න මෙහෙම දෙකට බෙදාගෙන කරන්න කියලා කිව්වේ. ඉතින් මේ වගේ රෙදි කැලි දෙකක් ඔයාලට යූස් කරන්න පුළුවන් නම් ඒක වඩාත්ම හොඳයි. එතකොට එකකින් සම්පූර්ණයෙන්ම يعني ඉස්සෙල්ලාම සම්පූර්ණ මේක මෙයා කරලා ඊට පස්සේ ඇල්කෝ පෑඩ් වලින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක පිරිසිදු කරලා ඊට පස්සේ අනිත් රෙදි කැල්ල අරගෙන يعني ඉස්සෙල්ලා පාවිච්චි කරපු රෙදි කැල්ල අයින් කරලා ඊළඟ රෙදි කැල්ල අරගෙන මෙන්න මේ කොනක් අරගෙන මෙන්න කැම් එක ස්පීකර්ස් මෙන්න මේ බටන්ස් හොඳට පිරිසිදු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ guys ඉතින් ඔයා සම්පූර්ණම ෆෝන් එක මෙන්න මේ ෆෝන් එක ඇල්කෝ පෑඩ් වලින් ඊට පස්සේ අර මං කිව්ව රෙදි කැල්ලෙන් කැම් ටික තමයි බටන්ස් පීදගෙන ඉවරයි. ඊට පස්සේ අන්තිමට ඔයා අර කැම් එක සහ මෙන්න මේ ස්පීකර්ස් පීද ගන්න ගත්ත රෙදි කැල්ලම අරගෙන මෙන්න මේ ෆෝන් එක එකපාරක් මෙන්න මේ විදිහට හොඳට පීද ගන්න. එතකොට අර ඇල්කෝ පෑඩ් වල තියෙන අර සාමාන්‍යයෙන් සුදු පාට ඩොට්ස් හිටින ඉෆෙක්ට් එක නැතුව යනවා. කියන්නේ සාමාන්‍ය මේක ඇල්කෝ පෑඩ් වල විතරක් පීදලා බෑක් කවරයකට දැම්මොත් සමහර වෙලාවට මේකේ හරියට වේලුන් නැත්තම් සහ එහෙම කොහෙන් හරි රැඳිලා තිබ්බොත් මේකේ හිටින්න පුළුවන්. මේකේ තොල් නිකන් සුදු පාට නිකන් පැච් එකක් වගේ හිටිනවා. සහ ඒක එහෙම දීර්ඝ කාලීන හිටියොත් ඒක වගේ හවුසින් එකට ඒකේ වර්ණේ ෆේඩ් වෙන්න වගේ බලපාන්න පුළුවන්. ඉතින් අර කැම් එක පීද ගන්න ගත්ත රෙදි කැල්ල කියන්නේ පළවෙනි රෙදි කියන්නේ ඉස්සෙල්ලා ෆෝන් එක පීද ගන්න ගත්ත රෙදි කැල්ල නෙමෙයි. දෙවෙනියට ඒ ගත්ත රෙදි කැල්ල අරගෙන එහෙම සම්පූර්ණයෙන්ම එකපාරක් මෙන්න මේ ෆෝන් එක පියදලා ඔයාගේ බෑක් කවරයකට දාන්න. ඉතින් බෑක් කවර එක කොහොමද ක්ලීන් කරගන්නේ කියලා මම වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ගේන්නම්. ඉතින් මම channel subscribe කරලා තියාගන්න. ඉතින් ඔය ටික තමයි මට අද කියන්න ඕන උනේ. ඉතින් thank you වීඩියෝ එක අන්තිම වෙනකන් හිටියට. ඉතින් මෙන්න මේ වගේ අලුත් වීඩියෝ එකක් එක්ක ආයේ හම්බ වෙනකම් ඔයා පරිස්සමෙන් ඉන්න. goodbye.